තිස්ස විහාරය කියලා පන්සලක් යාපනයේ තිබුණාද කියලා පට්ටියට බලන්න. ක්‍රිෂ්ණ ස්වාමී අයිය නගර කියන පුද්ගලයා. දේවානම්පිය තිස්ස බිල් තිස්ස විහාරයෙන් නාගදීප. ඔය ලොකේෂන් එක උතනම 1959 අඟල සිටියම මේ තියෙන චෛත්‍ය සලකුණු. ඊට පස්සේ අපි කල්ලා ගන්න. අපි විරුද්ධ වෙන්නේ නැත්තම් එහෙනම් කවුද විරුද්ධ වෙන්නේ? දේශපාලන රැකවරණය පිණිස මේ රටේ ගැටුමක් පෙන්වන්න ඕනේ මේ අයට. මේ මිනිස්සුන්ගේ අයිති ගන්න ඩොකියුමන්ට් එකක් ඇති. ආදේශ ලේකම්වරයාට නියෝග කළා තියෙනවා ඔප්පු ටික එවන්න කියලා. තාම නැහැ. අක්කර 14 අරගෙන ඉතුරු ටික දුන්නා ඉවරයි. අක්කර 14 නම් ඉතුරු ටික දීලා තමයි තියෙන්නේ. ප්‍රකාශ ඔප්පු ලියලා තියෙන්නේ ඒ 14. වෙන වෙන තැන් වල ඉඩම් තියෙන අය ඇවිල්ලා. මෙතන මගේ ඉඩම තියෙනවා කියලා කෑ ගහනවා. තාම අධිකරණයට ගිහලා නැහැ නේ. මොකද්ද නාගදීප හාමුදුරුවෝ කියන කතාව තේරෙන්නේ? අයිති මට අක්කරය මෙතන තියෙන්නේ. අක්කරේ කිටමක් කොහොමද කියන්නේ? ඓතිහාසික පන්සලක් වෙන්නේ. යුද්ධ කාලේ ඉඳලා එදා ඉඳලා අද දක්වා යාපනයේටම හාමුදුරුවෝ. පාවා දෙමින් ජාතිය පාවා දෙමින් නොකියවට ඔය කියන්නේ නාගදීප මම දන්නේ ඒක ඔබතුමා හිතාගන්න. සවයි වෙන්න ඒ කට්ටියත් එක්ක එකතු වුණා. නාග විහාරයේ හාමුදුරුවෝ අපවත් වෙනවා නේ තත්ත්වවාදීන්ගේ ප්‍රහාරයකට ලක් වෙලා. නාගදීප හාමුදුරුවෝ ඩීල් එකක් ප්ලේ කරා කියන. මේ පන්සල් වෙනුවෙන් ඔය හාමුදුරුවෝ වැඩ කරාද? උන්වහන්සේගේ පාර්ශවයට ඇවිල්ලා ගෝලෙක් විදිහට රෙජිස්ටර් වුණොත් තිස්ස විහාරේ ලියලා දෙන්නම් කියලා ඔය නාගදීප හාමුදුරුවෝ කියනවා. හරි ඔබ දැකලා ඇති හැම පොයටම වගේ ඉඩම් දෙන්න අපේ ඉඩම් අපිට දියව් හමුදාව ඵලයව් මේ වගේ උද්ඝෝෂණය කරනවා පන්සලත් වෙනවා තිස්ස විහාරය. දැන් ඔබ වහන්සේ මේ සාකච්ඡාව ඉල්ලුවේ ප්‍රධාන වශයෙන්ම මේක තියෙන යාපනයේ නේද? හඳුන්නේ මට මුලින්ම කියන්න අපි දන්නේ අධ්‍යාපනපති ගලගම කුසල ධම්ම හාමුදුරුවෝ තිස්ස විහාරය ළඟ හාමුදුරුවන්ට ඉඩමක් තියෙනවද? තිස්ස විහාරය ළඟ ඔබ වහන්සේට ඉඩමක් තියෙනවද? මට කිසිම ඉඩමක් තිස්ස විහාරය ආසන්නේ නැහැ. නෑ. ඒතකොට ඔබ වහන්සේට ඒ කලාපයේ වටේ ඉඩමක් නෑ. හරි. මම මේක කියන්නේ මගේ කතාවක් විතර නෙමෙයි. ඔබ වහන්සේ මොකටද එතනට යන්නේ? ජනාධිපතිවරයා කිව්වා මේ උතුරේ මේ දකුණේ ඉඳන් පන්සල් ඔක්කොම පහු කරගෙන උතුරට එන්නේ ජාතිවාදය. වෙන මොකක්වත් නෙමෙයි. බුද්ධ්‍යංශ වලට කියලා තියෙනවා හොයන්න මේ අතම් කලබල කරන කල්ලි කණ්ඩායම් වටේ ඒගොල්ලන්ට මෙතන ඉඩම් තියනවාද කියලා. මම ඒ ප්‍රශ්නේ ඇහුවේ ඔබ වහන්සේ මොකටද මේ මෙච්චර අමාරුවක් තිස්ස විහාරයක් ගැන? නෑ තිස්ස විහාරය ගැන කතා කරද්දී ඇත්තටම මට තිස්ස විහාරය ගැන කතා කරන්න වෙන්නේ මට තිස්ස විහාරය විතරක් නෙවෙයි උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන සහ පුරාවිද්‍යා උරුමයන් පිළිබඳව දීර්ඝ කාලීනව ඇදහැරීමක මම ඉන්නවා. ඒතකොට ඒ සම්බන්ධයෙන් වැඩසටහන් ගණනාවක් අපේ නාලිකාවේ කර්ම නාලිකාවක කරලා තියෙනවා. ඒතකොට මගේ YouTube නාලිකාවේ. ඒතකොට ඒ සඳහා මම ඒ ස්ථාන වලට ගිහිල්ලා පරීක්ෂා කිරීම කරලා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි මම ජාතික උරුමයන් සම්බන්ධ පාර්ලිමේන්තු කමිටුවේ ඉන්නවා. ඒ වගේම ජාතික උරුමයන් සුරකීමේ මධ්‍යස්ථානයේ සමාජිකයෙක් විදියට මම වැඩ කරනවා. ඒ කාරණා නිසා තමයි අපි මේ සම්බන්ධයෙන් මැදිහත් උනේ සහ විශේෂයෙන්ම මේ වෙලාවේ කියන්න ඕනේ මේ සාකච්ඡාවට මම එන්නේත් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරන සහ ඒ පන්සලේ විහාරාධිපති ස්වාමින්වහන්සේ අයත් අමරපුර නිකායේ කල්යාණ වංශ විහාර පාර්ශවයේ ඒ නායක ස්වාමින්වහන්සේලාගේ අනුශාසනා පරිදි සහ මේ වෙනකොට මේ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් සොයා බැලීමක් කරමින් මම හිතන්නේ පවතිනවා. ඒ සම්බන්ධයෙන් කැප වෙලා වැඩ කරන උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමේ සන්තබෝධි නායක හඳුරන්ගෙත් අනුශාසනා ඇතුව තමයි මම මේ අවස්ථාවට සොයනස් යාපනයේ මහා විශාල බෞද්ධ පිරිසක් නෑනේ. ඒතොර යාපනයේ ඓතිහාසික විහාර ගොඩක් තියෙනවාද? එතකොට තිස්ස විහාරය කියලා පන්සලක් ඇත්තටම යාපනයේ තිබුණාද කියලා පට්ටියට ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මේක අලුතෙන් හදපු පන්සලක්ද? මේ නැති ජාතිවාදයක් කරන්න ඔබ වහන්සේලා මෙතන පටලැවෙනවද? ඈ? දැන් අත්තර ජමන්තු මහත්තයා මේ තියෙන මහා වංශය පොත ඔබතුමා දන්නවා මහා වංශය කියලා කියන්නේ මේ රටේ ඉතිහාසය සම්බන්ධයෙන් උගන්වන සාහිත්‍ය මූලාශ්‍ර වලින් ප්‍රබලතම මූලාශ්‍රය. ඒතර මේ මූලාශ්‍රයේ පැහැදිලිවම දක්වනවා මේ තිස්ස විහාරය කියන කාරණාව සම්බන්ධයෙන් එම පටුන්හි තිස්ස විහාරයේද ප්‍රාචීන ආරාමයේද යන මේ කර්මාන්තයන් ලංකාවාසී ජනයාට වැඩ කැමැත්තා වූ ගැපින් ඇත්තා වූ මේ ආදි වශයෙන් සඳහන් වෙනවා. මේ දේවානම්පිය තිස්ස රජතුමා මේ ශ්‍රී මහා බෝධිය අරගෙන ඇවිල්ලා මේ ස්ථානයේ මේ තිස්ස විහාරය කියන එකක් තිබුණා. ඒ තිස්ස විහාරයේ තියෙන ස්ථානයේ විඩාවට කියන්නේ විඩාරින්නට කට්ටියට පිරිසට ඒ කියන්නේ පැමිණි පිරිසට කටයුතු කළා කියලා දානේ පවා සැපයුවා කියලා සඳහන්. ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මේ සිංහල බෝධි වංශය. සිංහල බෝධි වංශයේ පැහැදිලිවම දක්වලා තියෙනවා පාලි බෝධි වංශයේ වගේම මේකේ හොඳින්ම දක්වලා තියෙනවා මේ කාරණාව පිළිබඳව. අපි ගත්තාන් පස්සේ මේකේ කියනවා මේ තිස්ස විහාරය කියන කාරණාව පිළිබඳව මේ තරම් ඒ කියන්නේ දැන් මේක මේ තිස්ස විහාරය කියලා එකක් නැහැ කියලා කියන්නේ මේ සාහිත්‍ය මූලාශ්‍රමය. මේ රටේ මූලාශ්‍ර වල සඳහන් වෙනවා. ඉක්බිත්තෙන් දවසක සරහා පිළියෙල කරන ලද රතයක් මැත්තේ තබා මහත් වූ පූජා සත්කාර ලැබමින් නැගෙනහිර තිස්ස විහාරයේ පිහිටන්නා වූ ස්ථානයට ගෙනවුත්. නැගෙනහිර තිස්ස විහාරය. ඒ කියන්නේ නැගෙනහිර මේ ප්‍රදේශයේ මේ යාපනයේ කංකසන්තුරේ මේ තිස්ස විහාරය ගැන තමයි මේ පොතේ සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ඒන්ෂන් ජැෆ්නා කියන මේ විද්වතෙක් සටහන් මේ ලියපු මේ ඒන්ෂන් ජැෆ්නා කියන පොතේ මේ දෙමළ විද්වතෙක් මේ ලියන්නේ ක්‍රිෂ්ණ ස්වාමී අයිය නගර කියන පුද්ගලයා. දැන් මේකේ කියනවා දේවානම්පිය තිස්ස බිල් තිස්ස විහාරයෙන් නාගදීප at very close to ජම්බුකොළ පට්ටන කියලා.
ඉතින් මේ ඕනේ තරම් ඓතිහාසික මේ සංගවණු උතුර පොත ඓතිහාසික කතා මේ ගොඩක් ඔබ වහන්සේ ගෙනාව. ඒක ඇත්ත. හැබැයි දැන් තියෙන කතාව මේක ආමි එකේ කැම්ප් එක හදපු එකක් කියලානේ පන්සල. ඒත් ආමි එකේ කැම්ප් එක හැදුවා නම් ඔය මහාවංශයේ දීපවංශයේ හරි මේ තියෙන කතා අදාළ වෙන්නේ නැහැ. ආමි එකේ පන්සලක හැදුවා නම් මේක මේ ආමි එකේ පන්සලක මේ ආමි එකේ ඉඩමක හදපු පන්සලක් නම් මේක මෑත කාලේ ඉතිහාසයට අයිති වෙන එකක්. දැන් ඕක ආමි එකේ පිටින් ඇවිල්ලා ආමි එකේ ඉඩමක හැදුවා කියලානේ කියන්නේ. නෑ කෙලිම කියන්නේ මේ කතාව හරිද? එහෙම නැත්නම් යුද්ධෙන් පස්සේ හොයාගත්ත පන්සලක් කතාව කියන්නේ මහත්තයා මෙන්න මේගොල්ලෝනේ. දැන් මේ අපේ ඉඩම් අපි විරුද්ධ වෙන්නේ නැත්තම් එහෙනම් කවුද විරුද්ධ වෙන්නේ යන්නේ? ඒක අපිට තියෙන අයිතියක්. ඉතින් සිංහල ජනතාව ඒක පිළිගන්න ඕනේ. මේ ප්‍රදේශයට එන්න නොදී ඒවා ආරක්ෂා කරමින් දෙමළ ජනතාවගේ ඉඩම්වල රහසිගතව මේ විහාරස්ථානය ගොඩනැගුවා. තිස්ස විහාරයේ හදලා තියෙන ඉඩම කලින් හමුදා කැම්ප් එකක් තිබුණා. නමුත් හමුදා කැම්ප් එක තිබුණේ මිනිසුන්ගේ පෞද්ගලික ඉඩම්. එතකොට පෞද්ගලික ඉඩම් වල ආර්මි කැම්ප් එකක් හදලා පසු කාලීනව ඒ කැම්ප් එකේ ඇතුලේ පන්සලක් ගොඩනගලා තියෙනවා තිස්ස විහාරේ. මොකද රාහුල හඳුරන්නේ අපිත් එක්ක සාකච්ඡාවට ආවා. නෑ මේ ඉතින් වැඩි කතා කරන්න දෙයක් නෑ. කතාව එතන ඉවරයි නේ. හොඳ ගානට හඳුරන්නේ කියන්නේ. මේ පොන්නම්බලම්ගේ කතාව ගජේන්ද්‍රගේ පැත්තකින් තියන්නකෝ. ඒ මොනසේ හරි. අර නාගදීපේ හාමුදුරුවෝ කියන්නේ දෙමළ මිනිස්සුගේ ඉඩම් වලට ඇවිල්ලා නාගදීපේ හාමුදුරුවෝ කියන්නේ යන්නේ යාපනයේ ඉන්න හාමුදුරුවෝ කිනට වඩා තාම මොකද වෙන කතාවක්. මේ දෙමළ මිනිස්සුගේ ඉඩම් තමයි මේ අල්ලගෙන ඉන්නේ කියලා හාමුදුරුවෝ. දැන් මේ තිස්ස විහාරය කියලා විහාරයක් තිබුණාද කියන ප්‍රශ්නයට උත්තරේ දැන් අපි ඓතිහාසික මූලාශ්‍ර වලින් කතා කළා. හැබැයි ඓතිහාසික මූලාශ්‍ර වල තිබුණත් එහෙම ඔතන වෙන්න බෑ කියලා කියන්න පුළුවන් නේ. එතකොට හරියටම ලිපිනේ ඔතනද? මේ තියෙන්නේ 1950 වර්ෂයේ ඒ විහාරස්ථානයේ කරපු පින්කමක් සම්බන්ධයෙන් පළ කරපු දැන්වීම. තිස්ස විහාර සම්බන්ධයෙන්. ඔය ලොකේෂන් එක ඔතනම. ලොකේෂන් එක ඔතනමයි. මෙතන කියනවා කංකසන්තුරේ තිස්ස විහාරයේ මේ මාස 17 වන සඳු දිනට වෙසක් පුර 15ක් පොහෝ දින මෙන්න මේ හරියනේ ලොකේෂන් එක එතනද කියලා ඇහුවේ. ඔව් දැන් මම පෙන්නන්නම්. එතකොට දැන් මේ තියෙන්නේ එතන දහම් පාසලක් තිබුණු බවට සඳහන් කරපු ලිපියක්. මේ විතරක් නෙමෙයි. මේ තියෙන කංකසන්තුරේ තිස්ස විහාර සම්බන්ධයෙන් කොඩිය මේවා ඕන්න කාබන් නෙමෙයි. සයින්ස් ලොකේෂන් එක එතනද කියලා. අද මේ ඔබ වහන්සේලා ෆයිට් කරන තැනමද කියන එක. එහෙනම් මේ තියෙනවා එතන. මේ තියෙන්නේ යාපනයේ දිසාපති විසින් 1954 මහා බාරකාර තැන වෙත පිළිතුරු පත්‍රිකාවක් යවනවා. මේ පිළිතුරු පත්‍රිකාව මේක යවනවා. එතන මේකේ පැහැදිලිවම සටහන් කරලා තියෙනවා වලිකාම නෝත්. වලිකාම මුතුර තිස්ස විහාරය තයිඩ්ඩි දකුණ කංකසන්තුරේ. එතන මේ ලොකේෂන් එක මේකේ පැහැදිලිවම දක්වනවා මේ ලිපිනයම මේ තියෙන්නේ අංගලි සිතියම 1959 අංගලි සිතියම මේ සිතියමේ පැහැදිලිවම ඔබතුමාට බලා ගන්න පුළුවන් මේ තියෙන චෛත්‍ය සලකුණේ. ඔව් දැන් ඔහොම පෙන්වුවා අපිට තේරෙන්නේ නෑනේ. ඔබ වහන්සේ මේක ස්ටඩි කරලා ඉන්න ඔබ වහන්සේ තරම් වැඩපහම්දුරමන්නේ මට කියන්න ඔබ වහන්සේ වකීමක් ඇතුවනේ කියන්නේ. වැරදි නම් මිනිස්සු අටින් කමෙන්ට් කරයි. මේ ලොකේෂන් එකයි ඔය පෙන්නන එකයි එකද? එකම තමයි. ඒකනේ දැන් පැහැදිලිවම දැන් නාගදීප හම්දුරනේ මොකද්ද මේ කියන්නේ? නෑ මම නාගදීප හම්දුරන් කතාවට මම එන්නම්. නාගදීප හම්දුරන් කතාවට එන්න කලින් මේ මෙතන තියෙනවා කියලා මේ තියෙන්නේ මේවා බොරු නෙමෙයි. මේ 1959 පිළිගත් අංගලි සිතියම. හරි එහෙමනම් ඔතන දෙකට වෙන්න පුළුවන් දෙකයි. මේක ඉතිහාස භූමියක්. ඒක තිස්ස විහාර තිබුණා. කතාව ඉවරයි. හරිනේ? ඒකේ වෙන්නේ නැත්තම් ආමි කැම්ප් එක. ඒකේ මේක හැදුවා. දෙකයි. ඒක පැත්තකින් තියුවා. 3. මේක ඓතිහාසික භූමියක්. මෙතන කවුරුත් නැහැ. මේ ඉඩම ලබා ගන්න හදනවා. මේ අයිතිය ප්‍රකාශ කරමින්. මේ තුනේ මොකද වෙන්න පුළුවන්? ඔව් දැන් තවත් එකක් කියනවා මේ දින 1971 නගර රේඛා සැලැස්ම. මේ නගර රේඛා සැලැස්මේ මේ භූමිය ඇතුලේ කවුරුත් ඉන්නවා කියලා පේනවද? කවුරුත් ඉඩම් තියනවා කියලා පේනවද? ගෙවල් දොරවල් තියනවා කියලා පේනවද? මේ වටේට ඔක්කොම ඉඩම් වල මිනිස්සු ඉන්නවා. දැන් මේ හැම ඉඩමකම මේ රවුමෙන් සලකුණු කරලා තියෙන්නේ ලිඳක සලකුණක්. එතකොට මේ ඉඩමටම තියෙන එකම ලිඳ මේක මේවා බොරු නෙමෙයි. මේ ඕනි කෙනෙක්ට බලන්න පුළුවන් 1971 නගර රේඛා සැලැස්ම උතන්ට එන්න. එතකොට මේ ප්‍රශ්න උත්තර දෙන්නකෝ. මේක ඓතිහාසික භූමියක්ද? එහෙම නැත්නම් ආමි කැම්ප් එකක් තිබිලා නැද්ද? ඔව් ආමි කැම්ප් එකක් එන්න හේතුව මම කියන්න. මේක ඇත්තටම 20 වන සියවසේ මුල් භාගයේදී හාමුදුරුවෝ ගිහිල්ලා යාපනයේ ප්‍රදේශයේ තිබිච්ච බෞද්ධ විහාරස්ථාන ඒ ඓතිහාසික තියෙන තැන්වල පන්සල් ගොඩනගනවා. එතකොට කඩවැද්දුව නන්දාරාම කියන හාමුදුරුවෝ 1935 නාග විහාරය හදනවා. නාග විහාරය ඔබතුමා දන්නවනේ. නගරේ මැද තියෙන ටවුන් එකේ තියෙන එක. එතකොට ඒත් පුනරුදයත් එක්ක කළුතර සීලාධාර තිස්ස කියලා හාමුදුරුවෝ නමක් 1953 වර්ෂයේ 40 දශකයේ මුල් භාගයේ නටබුන් දැකලා තිස්ස විහාරේ ගාව නතර වෙනවා. නතර වෙලා එතන පන්සලක් හදන කුඩා කුටියක් හදාගෙන නතර වෙලා කළුතර පඤ්ඤානන්ද කියලා හාමුදුරුවෝ කෙනෙක් 1953 ඉඳන් 1959 වෙනකම් මෙතන ඉන්නවා. හැබැයි SJV චෙල්ලනායකම්ගේ සිංහල දෙමළ කෝලාහලය ගැන ඔබතුමා අහලා ඇති. ඒතර අන්නේ කෝලාහලය නිසා
අත්හැරලා දාන්න වෙනවා මේ පන්සල. ඔන්න ඔතනින් පස්සේ තමයි ඕක හිස් ඉඩමක් බවට පත් වෙන්නේ. මයි ළඟ Google සිස්ටම් තියෙනවා. ඔව් Google එකේ ඊට පස්සේ ආමික අල්ල ගන්නවා. ආමික අල්ල ගන්නව නෙමෙයි ආමිකේ කැම්ප් එක එතන දානවා. කිසි ගැටලුවක් නැහැ. ආමිකේ කැම්ප් එක එතන තියෙනවා. එතකොට යුද්ධයෙන් පස්සේ 2016 වර්ෂයේ තමයි දැන් නාගවිහාරේ විහාරාධිපති හාමුදුරුවෝ ගිහිල්ලා තවත් ලක්මාලි කියලා මිස් කෙනෙක් එක්ක ගිහිල්ලා ඔතන හොයා ගන්නවා. පරණ තැන කියලා හඳුන ගන්නවා. හඳුනගෙන පාතකඩ ඉමල ඥාන කියලා හාමුදුරු කෙනෙක් තමයි එතන ගොඩනගාගෙන කටයුතු කරන්නේ 2019 වෙනකන්. 2019 තමයි දැන් වර්තමාන විහාරාධිපති ගින්තොට නන්දාරාම හාමුදුරුවෝ මේ විහාරස්ථානට එන්නේ. හැබැයි නාගදීප හාමුදුරුවෝ කියන්නේ මේකයි ඉතින් මට මෙතන තියෙන අක්කරයයි. ඉඩම අක්කරය. ඊටු ඔක්කොමයි දෙමළ මිනිස්සුන්ට. නාගදීප නායක හාමුදුරුවෝ කියන්නේ එහෙමයි. එහෙම හාමුදුරුවෝ කියනවා. අපි එතනට එමු. එතකොට මේකේ තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ මේ තමයි හාමුදුරුවෝ මේක ආරක්ෂා කරගෙන හිටියා. හැබැයි චෙල්ලනායකගේ ප්‍රශ්න නිසා ඒක අතහැරලා දැම්මා. ඒ නිසා කැලයක් බවට පත් වුණා. ඒ කැලයක් බවට පත් වුණාට පස්සේ ආමි කැම්ප් එකක් තිබුණා. ඒ කාරණා එක්ක එතන පන්සලක් තිබුණ බවට ඔබ වහන්සේ කියන්නේ ඓතිහාසික පන්සලක් තිබුණා. ඊට පස්සේ 54න් පස්සේ ආමි එක එතනට ආවා. එහෙමනේ කියන්නේ. ඊට පස්සේ 2016න් පස්සේ නැවත ඒක පන්සලක් බවට පත් කළා. ඕකනේ කතාව කියන්නේ. හරි. එතකොට පන්සලයක් කියලා කියන්න තරම් ওই තරම් ඓතිහාසික සාක්ෂි තියෙනවනම් මොකද්ද මේ හැමදාම අපේ ඉඩම් අපිට දියව කියලා මේ පොයේ දවසේ සිල් ගන්න දවසේ කටින පින්කම හැමදාම මොකද්ද මේ උද්ඝෝෂණ? ඔව් ඇත්තටම ගත්තාන් පස්සේ මෙතන මේ උද්ඝෝෂණය කරන පිරිස ගැන කතා කරද්දී මේ තමයි උද්ඝෝෂණය කරන අය. මේගොල්ලෝ කියන දේවල් බලන්නකෝ. අපේ ඉඩම් අපි විරුද්ධ වෙන්නේ නැත්තම් එහෙනම් කවුද විරුද්ධ වෙන්නේ යන්නේ? ඒක අපිට තියෙන අයිතියක්. ඉතින් සිංහල ජනතාව ඒක පිළිගන්න ඕනේ. මේ තමයි මේගොල්ලෝ මේ උද්ඝෝෂණය කරන විදිය. දැන් ඇත්තටම ගත්තාන් පස්සේ මෙතන අධිකරණ නියෝගයක් පවා තියෙනවා මේ විදිහට මේ පන්සලේ ආගමික කටයුතු වලට බාධා කරන්න එපා කියලා. මේ උද්ඝෝෂණ පිටිපස්සේ කවුද ඉන්නේ? එකක් තමයි ඉලංගයේ තමිල් අරුසුකච්චි පක්ෂයේ ශ්‍රීධරන්. මේ තමයි ශ්‍රීධරන්ගේ ප්‍රකාශ. දැන් මේ මොහු කියන ප්‍රකාශය බලන්න මේ තිස්ස විහාරය කඩලා ඉවත් කරන්න ඕනේ කියලා මොහු කරන ප්‍රසිද්ධ ප්‍රකාශයක්. ඒ වගේම තමයි දැන් අපි ගත්තාම පස්සේ තවත් එක්කෙනෙක් ඉන්නවා ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම්. ඒ වගේම නීතිඥ කාන්දීපන්. දැන් මේ තියෙන්නේ මේ තිස්ස විහාරය කඩලා දාන්න ඕනි. තිස්ස විහාරය කඩලා දාන්න මේ මුගුළු අරගෙන ආයුධ අරගෙන එන්න අපි මෙන්න මේ දිනේට මේ 2025 දෙවනි මාසේ 8 වෙනි දින අපි මේ පන්සල කඩලා දාමු කියලා මේ ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් මේ දින පරිවර්තනය ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් පළ කරන Facebook එකේ post එකක් තමයි මේ තියෙන්නේ. එච්චර දුරට මේක ගිහිල්ලා තියෙනවා. ඒ තරම් දුරට මේගොල්ලෝ කටයුතු කරන. ඇයි මේගොල්ලෝ මෙහෙම කරන්නේ? මේගොල්ලෝ කරන්නේ එකම හේතුව තමයි අපි දන්නවා දේශපාලන රැකවරණය පිණිස. දේශපාලන රැකවරණය පිණිස මේ රටේ ගැටුමක් පෙන්වන්න ඕනේ මේ අයට. ඒක පළවෙනි දේ. දෙවෙනි එක තමයි මෙතන මුලින් 3 දෙනයි මෙතන ඉඩම් වලට අයිතිවාසිකම් කිව්වේ. දැන් ඉඩම් අයිතිවාසිකම් කියන 16ක් ඉන්නවා. 16 දෙනෙක් ඉන්නවා මෙතන ඉඩම් අයිතිවාසිකම්. හැබැයි නිකම්ම දෙමළ මිනිස්සු අයිතිවාසිකම කියන එකක් නෑනේ මිනිස්සුන්ට මොකක්වත් අයිතියක් නැත්තම්. නිකම්ම වෙන කියන්නේ. ඇත්තටම ගත්තාම පස්සේ දෙමළ මිනිස්සු හාමුදුරන්ට ඔහොම ඩොකියුමන්ට් තියෙනවා වගේ. ඒ මිනිස්සුන්ට මිනිස්සුගේ අයිති කියන ඩොකියුමන්ට් එකක් ඇති. ඇත්තටම තියෙනවා. ඒගොල්ලෝ ගාව තියෙන ඔප්පු. එතකොට ඇත්තටම ගත්තාම පස්සේ මේකට දැන් ගින්තොට නන්දාරාම හාමුදුරුවෝ සාක්ෂි දරනවා දැන් ඉන්න හාමුදුරුවෝ 2019 මේ හාමුදුරුවෝ ඇවිල්ලා චෛත්‍ය හදුවට පස්සේ තමයි මේ උද්ඝෝෂණ පටන් ගන්නේ. උද්ඝෝෂණ වල මුල එතන. ඒකට හේතුව තමයි මේ ඉන්නේ ශ්‍රීවාස්ත්‍රී කියලා ප්‍රාදේශීය ලේකම්වරයා. මේ ශ්‍රීවාස්ත්‍රී කියන ප්‍රාදේශීය ලේකම්වරයා අත්නෝමතික විදිහට අදුරදර්ශී විදිහට මේ යාපනයේ මේ තයිඩ්ඩි දකුණු ප්‍රදේශයේ ඉඩම් බෙදා දීමක් සිදු කරනවා. ඒතර මෙන්න මේකෙදි මේ ඇතුලේ තියෙන ඉඩම් මේ තියෙන මේකට අයිතිවාසිකම් කියන අයගේ ඔප්පු අංක මේ සියල්ල මෙතන තියෙනවා. එතකොට මේකේ කියනවා මේ බලන්න මේ දින බලන්න කවද්ද මේ ඔප්පු ලියලා තියෙන්නේ කියලා 2016 2011 2016 2001 2020. එතකොට මේ ඔප්පු වල දෙමළ මිනිස්සුන්ගේ ඉඩම් ලියලා තියෙනවා. දෙමළ මිනිස්සුන්ගේ ඉඩම් වල මේ ඔප්පු මේ. දැන් මේව බලපුවාන් පස්සේ මේ ඉඩම් ටික දෙන්න කියලා. මේ ඉඩම් ටික දෙන්න කියලා. ඒක මිනිස්සු දුන්න ඉවරනේ ඉතින්. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ බලන්න 2017 ඉඳන් ප්‍රාදේශීය ලේකම්වරයාට වලිකාම මුතුර ප්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කළා තියෙනවා විවිධ ආයතන වලින් ඔප්පු ටික එවන්න කියලා. මේ බලන්න මේ රිමයින්ඩර් කියලා තියෙනවා. තාම නැහැ. තාම මේ සමහර ඒවා ඔප්පු එවලා නැහැ. ඒ මිනිස්සුන්ට ඒ ඉඩම් ඔප්පු ලියලා තියෙනවා නම් මේ දින ඔප්පු මේ. හරි. මේවා ප්‍රකාශන ඔප්පු විතරයි. 2016 නේ. ඔව් ඉතින් ප්‍රකාශන ඔප්පු වල ස්වරූපය තමයි ඒ කියන්නේ පත්තිරුවක් නැහැ මුලක් නැහැ කියන්නේ නැහැ දැන් මෙහෙම මට ආйти ඉඩම මම පුතාට ලියනවා කියලා කියන්නේ. තිස්ස විහාරයේ ආйти භූමිය ඉඩම්ද ඔය කියන්නේ? භූමිය ඉඩම් කියන්නේ. දැන් ඔය පන්සල තියෙන ඉඩමද? පන්සල තියෙන ඉඩම. පන්සල තියෙන ඉඩම ඇතුලේ ඉඩම් තියෙනවා කියලා මේගොල්ලෝ කියනවා. පන්සල තියෙන ඉඩම වෙන් කරගෙන. ඒක ඉඩමේ ප්‍රමාණය කොච්චරද? ඉඩම් ප්‍රමාණය අක්කර 14ක් තියෙනවා. දැන් අතර මේ නාගදීප හඳුරු අක්කරයක් කියන්නේ නෑ ඒකටත් මම එන්නම් ඒ කතාවට. අක්කර 14ක් තියෙනවා. ඔව් අක්කර 14ක් තියෙනවා. තිස්ස විහාරයට අක්කර 50කට වඩා මෙතන තිවිච්ච තැනක්. ඓතිහාසික විහාරස්ථාන ගැන කතා කරද්දී ලංකාවේ ඓතිහාසික විහාරස්ථාන වලට අක්කර 100 ගණන් තිබිලා තියෙනවා. ඔව් දැන් ඔබ වහන්සේලා ෆයිට් කරන අක්කර 14ක් ගැන. අක්කර 14ක් මේකේ තියෙනවා. 50ක් ගැන නෙමෙයිනේ.
නෑ අක්කර 50 ගානක් තිබුණා. ඒක ටිකෙන් ටික අඩු වුණා. දැන් ඔබතුමාට මම පෙන්නන්නම් මේ තියෙන්නේ Google Earth Map එකේ අපි සටහන් කරපු සටහන. දැන් මේ කහ පාට රේඛාවෙන් පෙන්නන්නේ ඉස්සර තිවිච්ච ඉඩම. දැන් මේ පන්සල ඉදි කරලා තියෙන භූමිය මේ අක්කර 14ක සීමාව තමයි මේ රතු පාටින් තියෙන්නේ. එතකොට දැන් මේ තියෙන්නේ ගුවන් ඡායාරූප. ඒ කාලේ ගත්ත ගුවන් ඡායාරූප. ගුවන් ඡායාරූප වල මේ ප්‍රදේශයේ කිසිදු ඉදිකිරීමක් නැහැ. එහෙනම් ගෙවල් තිබුණා නම් තියෙන්න එපා එහෙනම්. ගෙවල් තිබුණා නම් තියෙන්න ඕන. දැන් මේ තියෙන්නේ මේ ආමි කැම්ප් එකක් තිබුණා කියන කාලේ 2018 වෙනකොට මෙතන තත්ත්වේ. මෙතන ගෙවල් නැහැ. මේ තියෙන්නේ මෙතන නිකන් හිස් ඉඩමක්. ඔව් ගෙවල් නැති වෙන්න එපා. 2016 නේ ඔප්පුලියලා තියෙන්නේ. ගෙවල් නැති වෙන්න එපා. ඒක තියෙන දෙයක් නැහැ නේ. ඉතින් 1971 වෙනකොට පන්සල සතු ඉඩමක් කියලා ඉවරලා 1971 කියනවා නම් 1971 නගර රේඛා සැලැස්මෙත් ඒක තියෙනවා නම් ඒ වගේම තමයි අඟලි සිතියමෙත් පැහැදිලිවම චෛත්‍ය සලකුණකින් ඉඩම දක්වලා තියෙනවා නම් චෛත්‍ය සලකුණකින් දක්වන ඉඩම පිළිබඳව මැනීම් කටයුතු කරපු මිනින්දරු දෙපාර්තමේන්තුව පැහැදිලිවම කමිටියකට දක්වලා තියෙනවා අක්කර 14ක් මෙතන තියෙනවා අක්කර 14 අරගෙන ඉතුරු ටික දුන්නා ඉවරනේ. ඒ අක්කර 14 අරන් ඉතුරු ටික දීලා තමයි තියෙන්නේ. දැන් ඇත්තටම ගත්තාම පස්සේ අක්කර 50ක් විතර තිබුණානේ මෙතනට. එතකොට මේ සැරින් සැරේ මේ අය ඇවිල්ලා මේ ඉඩම් අත්පත් කරගෙන මේ වෙනකොට තමයි අක්කර 14 තියෙන්නේ. හරි. දැන් ওই ප්‍රකාශන ඔප්පු ලියලා තියෙන්නේ ඒ 14. ඒ 14 ඇතුළේ තියෙනවා. හැබැයි ඒවයි හතර මායින් ගත්තාම පස්සේ ඒවයි ලොකේෂන් එක ගත්තාම පස්සේ ඔතන නෙමෙයි තියෙන්නේ. ඇත්ත කතාව ඒක. ඇත්ත කතාව ඒක. ඒ කියන්නේ දැන් ඔය ගත්තාම ඔය හතර මායින් ටික ගත්තාම පස්සේ තියෙන්නේ වෙන තැන්වල. වෙන තැන්වල ඉඩම් තියෙන අය ඇවිල්ලා මෙතන මගේ ඉඩම තියෙනවා කියලා කෑ ගහනවා. දැන් මේ අයට මහේස්ත්‍රාත්වරයා ඇවිල්ලා මේ ස්ථානයටම ඇවිල්ලා ප්‍රකාශ කරලා තියෙනවා ඔබට අයිතියක් තියෙනවා නම් මෙතන ඉඩම් වල අධිකරණයට යන්න කියලා. තාම අධිකරණයට ගිහිල්ලා නැහනේ. ඇයි අධිකරණයට යන්නේ? ඉතින් අධිකරණයට යන්න පුළුවන් ඔය අයට. හැමදාම ඇවිල්ලා මෙතන උද්ඝෝෂණයක් කරනවා, ආම්දුරන්ට කරදර කරනවා. දැන් මේ මායිගා වීඩියෝ තියෙනවා මේ භාවනාවක් බණ භාවනාවක් කරන්න එතන බෑ මිනිස්සුන්ට. ඉතින් ඒ තත්ත්වය ඇති කරලා තිනවා මේ අය. මේ අයගේ එවනම් හරි මොකද්ද නාගදීප හාමුදුරුවෝ කියන කතාව තේරුමේ නෑ. නාගදීප හාමුදුරුවෝ ප්‍රශ්නේ මම දැන් මේකයි මට අක්කරෑ මෙතන තියෙන්නේ. නාගදීප හාමුදුරුවන්ගේ ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ නාගදීප හාමුදුරුවෝ පෙන්නන ඉඩම සම්බන්ධ සැලැස්ම. ඒතර මෙන්න මේ සම්පූර්ණ තිස්ස විහාරය. ඒතර මෙන්න මේ සම්පූර්ණ අක්කර 14ක ඉඩම ඇතුලේ මෙන්න මේ කොටස තමයි ඔය කියන තිස්ස විහාරය කියලා හාමුදුරුවෝ හඳුන්ව ගන්න ඉඩම. ඒතර හාමුදුරුවෝ හඳුන්ව ගන්න ඉඩම ගත්තාන් පස්සේ මේකේ පැහැදිලිවම තියෙනවා මේකේ හතර මායින් ගත්තත් පැහැදිලි නෑ. මේ තියෙන හතර මායින් සම්බන්ධ සටහන්. එතකොට මේකේ මේ හාමුදුරුවෝ කියන ප්‍රකාශනේ හාමුදුරුවන්ගේ ඉඩම. එතකොට මේ හාමුදුරුවන්ට මේ ඉඩම හම්බ වෙන්නේ මේකේ පැහැදිලිවම සටහන් කරලා තියෙනවා the land belongs to තිස්ස විහාර and private land is attached. මේ තිස්ස විහාරයට පූජා කරපු ඉඩමක්. ඒ කියන්නේ තිස්ස විහාරේ නෙමෙයි මේ. හාමුදුරුවෝ මේ නෙමෙයි. 1900 ගණන් වල තියෙන මේ ඒක නෙමෙයි. නෑ තිස්ස විහාරය කියලා ඉඩමක් විහාරයක් තිබිලා තියෙනවා. විහාරයට පූජා කරපු අක්කරයක ඉඩම තමයි ඔය කියන නාගදීප හාමුදුරුවෝ කියන ඉඩම. නාගදීප හාමුදුරුවෝ අයිති කියන්නේ ඒ කෑල්ල. ඒ කෑල්ල. මේ ඔය මහා වංශය කියන කොටස නෙමෙයි. නෑ. ඉතින් අක්කරයක ඉඩමක් කොහොමද කියන්නේ ඓතිහාසික පන්සලක් වෙන්නේ? ඓතිහාසික පන්සලක් අක්කරයක් වෙන්න බෑනේ. මේ තියෙන්නේ අර ඉඩම් දෙනකොට ශ්‍රීවාස්ත්‍රී ඇතුළු කණ්ඩායම් පසු කාලින ඉඩම් දෙනකොට දීපු ඉඩම් කොටසක්. හැබැයි නාගදීප හාමුදුරුවෝ කියන වහන්සලා වගේ නෙමෙයි. යුද්ධ කාලේ ඉඳලා එදා ඉඳලා අද දක්වා යාපනයේ හිටපු හාමුදුරුවෝ. ඒතර උන්වහන්සේ කියන එක පිළිගන්නද මම ඔබ කොළඹින් වැඩපු උන්වහන්සේ කියන එක පිළිගන්නද? නෑ ඇත්තටම ගත්තාන් පස්සේ අපි යාපනය ගැන කතා කරද්දී උතුරු නැගෙන ගැන කතා කරද්දී එක ස්වාමීන් වහන්සේලා ඉන්නවා. සමහර ස්වාමීන් වහන්සේලා යුද්ධ කාලෙත් වැඩ ඉඳලා යුද්ධ කාලෙන් පස්සෙත් වැඩ ඉඳලා දැනුත් වැඩ ඉන්නවා. ඒතර උන්වහන්සේලා යුද්ධ කාලෙත් වැඩ හිට ඉඳලා තියෙනවා එහෙම ඉඳලා තියෙනවා. හැබැයි ඔතන විවිධ ඉන්න පුළුවන්. පාවා දෙමින්, ජාතිය පාවා දෙමින් ඒ විදිහට හාමුදුරු කෙනෙක් දැන් ඔබතුමාම ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් ඔබතුමාට විවිධ තර්ජන තියෙනවා. විවිධ කණ්ඩායම් වල තර්ජන තියෙනවා. ඔබතුමාට තර්ජන තියෙන කණ්ඩායම් ගැන කතා කරන නිසානේ. ඒතර ඔබතුමා තර්ජන තියෙන කණ්ඩායම් එක්ක එකතු වුණා නම් තර්ජනයක් තියෙනවද? නෑ මම මේක හාමුදුරුවෝ ගැන මම කියන්නේ කාටරි කෙනෙක්ට නොකියවට ඔය කියන්නේ නාගදීප මම දන්නේ ඒක ඔබතුමා හිතා ගන්න කාටරි කෙනෙක්ට සර්වයිව් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් යුද්ධ කාලේ වුණත් ඒ කට්ටියට හිතවත්ව හිටියන ඒක නාගදීප හාමුදුරුවෝ සර්වයිව් වෙන්න ඒ කට්ටියත් එක්ක එකතු වුණා ඒක මම දන්නේ නෑ දැන් නාග විහාරයේ හාමුදුරුවෝ අපවත් වෙනවනේ පොඩි තත්ත්වවාදීන්ගේ ප්‍රහාරයකට ලක් වෙලා නාග විහාරයේ හාමුදුරුවෝ අපවත් වෙනවනේ ඒ කියන්නේ මේ නාගනගර ටවුන් එකේ පන්සලේ එතකොට ඒ හාමුදුරුවෝ අපවත් වෙන්නත් අනික කවුරු හරි කෙනෙක්ට ඒ ප්‍රශ්නයක් නොවෙන්නත් හේතුව මොකක්ද? නාගදීප හාමුදුරුවෝ ඩීල් එක ප්ලේ කරා කියන එක කියන්නේ? මම දන්නේ නැහැ ඒක. නමුත් යාපනයේ ප්‍රදේශයේ ඉදිකරන කිසිදු නාගදීප හාමුදුරුවෝ ඩීල් එක ප්ලේ කරේ TN එකත් එක්කද නැත්නම් කාත් එක්කද? ඒක නාග විහාරයේ හාමුදුරුවෝ අපවත් වෙන්නත් LTT ප්‍රහාරයකින් නාගදීප හාමුදුරුවෝ ඩීල් එක ප්ලේ කරා කියන මොකක්ද කතාව තේරුම? ඒක මෙහෙමයි. දැන් අපිට ගොඩාක් ලොකු ප්‍රශ්නයක් ඉතුරු කළා හාමුදුරුවෝ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඇයි මේ යාපනයේ ප්‍රදේශයේ ඉදිකරන අනෙක් විහාරස්ථාන වලට උන්වහන්සේලා එරෙහි වෙන්නේ. දැන් අපි ගත්තාන් පස්සේ කුරුන්දි විහාරය ඉදිකිරීමේදී යම් ආකාරයේ විරෝධතාවයන් තිබිලා තියෙනවා. ඒ වගේම තමයි නෙල්ලිගල හාමුදුරුවෝ විහාරස්ථානයක් හදන්න ගිහිල්ලා තිනවා. එතනදීත් යම් ආකාරයේ විරුද්ධ වීම වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි යාපනයේ ප්‍රදේශය ගත්තාන් පස්සේ ඇත්තටම මේ එල්ලාවල මේදානන්ද නායක හාමුදුරුවෝ දක්වනවා
ඒ යාපනයේ ප්‍රදේශයේ තියෙන ඓතිහාසික ස්ථාන ගත්තාම පස්සේ ඓතිහාසික ස්ථාන 25ක් තියෙනවා. මේ 25න් පන්සල් 10ක්වත් අපිට දැන් නැහැ. එතකොට දැන් මේ පන්සල් ටික කොහො? ඒතර මේ පන්සල් වෙනුවෙන් ඔය හාමුදුරු වැඩ කරාද? තිස්ස විහාරය කියන ඉඩම් කෑල්ල රැක ගන්න. ඔය ඉඩම් ටික වෙනුවට වෙන ඉඩමක් දීලා ඔය තිස්ස විහාර තියාගන්න බැයිද? ඇත්තටම හාමුදුරන්ට තියෙන වෙනම ප්‍රශ්නයක්. හාමුදුරන්ට අයිති ඉඩම් කොටසක් ඔතන තියෙනවා. ඒ ඉඩම් කොටස නිකම්ම මුඩු බිමක් මොකුත් ඉදිකිරීමක් කරලා නැහැ. අර අක්කරයක ඉඩම් කෑල්ල. එතකොට ඒ ඉඩම් කෑල්ල හාමුදුරු රෙජිස්ටර් කරගෙන තියෙනවා තිස්ස විහාරය කියලා. රෙජිස්ටර් කරාට වැඩක් නැහැ. තිස්ස විහාරය කියලා පිළිගන්නේ මේ අක්කර 14ක කොටස. ඒ නිසා උන්වහන්සේට උවමනාව තියෙන උන්වහන්සේ පාර්ශවය වෙනයි. අබගහපිටිය පාර්ශවය මේ කල්යහන වංශ පාර්ශවයේ හාමුදුරු කෙනෙක් තමයි දැන් ඔය අක්කර 14 භූමියේ විහාරාධිපති විදියට ඉන්නේ. මේ ඊතර පාර්ශවයක ප්‍රශ්නයක් තියෙනවා. පාර්ශවයක ප්‍රශ්නයක් තියෙනවා. එතකොට උන්වහන්සේගේ පාර්ශවයට ඇවිල්ලා ඉවරලා මගා වීඩියෝස් තියෙනවා. උන්වහන්සේගේ පාර්ශවයට ඇවිල්ලා උපසම්පදාව අයින් කරලා ඇවිල්ලා උන්වහන්සේගේ ගෝලයක් විදිහට රෙජිස්ටර් වුණොත් තිස්ස විහාරේ ලියලා දෙන්නම් කියලා ඔය නාගදීප ආඳුර කියනවා. දැන් ඔබතුමාට පැහැදිලි ඒක. අර පාර්ශවයෙන් ඇවිල්ලා මේ අපේ පාර්ශවයට එකතු වුණොත් පාර්ශවයට එකතු වුණොත් මම තිස්ස විහාරේ ලියලා දෙන්නම් කියලා. එතකොට අපේ අක්කරනේ තියෙන්නේ. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. එතකොට 14 ප්‍රශ්නේ නැහැ කියන එකනේ කියන්නේ. ඒ කියන්නේ අක්කර 14 උනත් දෙන්නම් මගේ පාර්ශවයට ඇවිල්ලා මගේ ගෝලෙක් වෙලා ඉන්න කියලා කියන්නේ. එතකොට දැන් ඔය තියෙන දැන් ඇත්තටම ගත්තාම ඔය අක්කරේ තිස්ස විහාරය කියන එක පිළිගන්න එකත් අවුලක්නේ. එතකොට ඔය අක්කරේ තිස්ස විහාරය කියලා පිළිගත්තොත් එහෙම වේර වහන්සේ දිකලා තියෙන තැන. ඔය බෝධින් වහන්සේ දිකලා තියෙන තැන. ඓතිහාසික සාධක තියෙන බෝධින් වහන්සේ ළඟ. එතකොට ඒව ඔක්කොම අයින් කරන්න කියලාද කියන්නේ? දැන් අයින් කරන්න බෑනේ. හාමුදුරුවෝ කියන්නේ තිස්ස විහාරය ඔබට අයිති මේ කියන මේ ඉඩම් ටික ඔක්කොම අපිට දෙන්න කියන එකද කියන්නේ? නෑ අපි මෙච්චරයි කියන්නේ. අතාරින්න බැරිද? නෑ අතහැරලා තියෙනවනේ දැන්. අක්කර 50 ගානක් තිබිච්ච එක අක්කර 14 වෙනකන් අතහැරීම් කරලා තියෙනවා. එතකොට මේ තියෙන මිනින්දෝර දෙපාර්තමේන්තුව විසින් 2024 ඉදිරි කළ මැනුම් වාර්තාව. මේ මැනුම් වාර්තාවේ පැහැදිලිවම දක්වලා තියෙනවා නගර මැනුම් පත්‍රයේ අතහැර දමන ලද බෞද්ධ විහාරය ඇතුළත කැබලි අංක ඩොයදු කොටස බිම් ප්‍රමාණය නැවත ගණනය කරන ලද අතර හෙක්ටයාර් 5.7යි. ඒ කියන්නේ අක්කර 14කට ආසන්න ප්‍රමාණයක් මේ තියෙන මැප් එක. ඔබතුමාට හොඳින්ම පැහැදිලි කරගන්න පුළුවන්. මේකේ කොළ පාට ඉරි වලින් දක්වලා තියෙන්නේ. දැන් අපිට දැන් අතීතයේ තිබිච්ච ඉඩම කොළ පාට රේඛාව වලින් දක්වලා තියෙන්නේ. ෆැමිලි පාට රේඛාවෙන් දක්වලා තියෙන අක්කර 14. ඒතර අපි ඉල්ලන්නේ මේ අක්කර 14ක භූමිය. ඒතර මේ අක්කර 14 සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ මිනිස්සුන්ගෙන් කියන්නේ මිනිස්සුන්ට මොකද යෝජනාව රචනය කරන්න? අපි කරන යෝජනාව තමයි මේ තියෙන්නේ 2024 පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා මේ ඉදිරිපත් කරනවා වලිකාම මුතුරන ඒගොල්ලෝ ඒ කියන්නේ ආංශික අධීක්ෂණ සභාවේ මේක සම්බන්ධයෙන් සොයා බැලීම් කරලා ඕන් ඉදිරිපත් කරන නිර්දේශය. ඒ නිර්දේශය තමයි තිස්ස රජමහා විහාරයට අයත් ඉඩම් මැනුම් කටයුතු සිදු කර එම භූමිය නිරවුල් කර නැවත විහාරස්ථානයට ලබා දීම සඳහා ප්‍රමුඛ ස්ථානය දෙන්න කියලා යම්කිසි ඉඩමක් තියෙනවා නම් මේකේ කියනවා යම්කිසි ඉඩමක් මේක ඇතුලේ තියෙනවා නම් ඒ කියන්නේ මිනිස්සුන්ට අයිති යම්කිසි ඉඩමක් තියෙනවා නම් බැරි වෙලා හරි දිනවනේ. එහෙම නෑ. තියෙනවා නම් වෙන කොහේ හරි ඉඩමක් දීලා මේ විහාරයට අයිති ඉඩම මේ විහාරස්ථානයේ ස්වාමින්වහන්සේට පරිත්‍යාග කරන්න දෙන්න කියන එක තමයි මේක පැහැදිලිව කියන්නේ. ඒක තමයි අපේ තීරණයත්. කරුණා කරලා මේ ප්‍රශ්න ඇති කරන්න එපා. මේ විහාරස්ථානයට අයිති ඉඩමක් උතුරේ අපිට නැවත නැවත පන්සල් අලුතෙන් හදන්න අපි කොහොමත් ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්න නෙමෙයි අඩුම තරමේ අලුතෙන් පන්සලක බිම්මගලක් සිංහල මිනිස්සුන්ට ගන්න බෑනේ. ඒ ජනාධිපතිවරයා ගිහිල්ලා ප්‍රකාශයක් කළා කියලා කිව්වනේ අර යාපනයේ ගිහිල්ලා. ඒ කිව්වේ මේ තිස්ස විහාරය ගැනනේ. ඇත්තටම කිව්වේ යාපනයේ යන්න එපා කියලා නෙමෙයි. ජනාධිපතිවරයා කිව්වේ මේකම ફોකස් කරලා. ඔතනට කවුරුත් ගිහිල්ලා නැහැ මේ සටන් කරන්න ඕනි කියලා. ඔතනට බෞද්ධ සිල් ගන්න ගිහිල්ලා නැහැ ගහ ගන්න ඕනි. මේ වෙනකන් ඔතන උද්ඝෝෂණ කරන කණ්ඩායම් එක සිංහල බෞද්ධයෝ ගැටමක් ඇති කරගෙන නැහැ. ඒ නිසා එතනට කවුරුත් සිල් ගන්න යන්නේ නැහැ වෛරයෙන් ද්වේෂයෙන්. ඒ නිසා ජනාධිපතිවරයා ඒක අඩුම තරමේ ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒක කරෙත් නැහනේ. ඒ නිසා මේ වේදනාකාරී හැඟීම් ගොඩක් එක්ක තමයි ඔය සංවිධානය වීම සිද්ධ වෙන්නේ. බෙහෙවින්ම ස්තුතියි අධ්‍යාපනපති වගේම ජාතික උරුමයන් පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සහ ජාතික උරුමයන් සුරකීමේ මධ්‍යස්ථානයේ මේ අධ්‍යාපනපති ගලගම කුසලදම ස්වාමීන් වහන්සේ සමගයි විශේෂයෙන්ම සංඝ සමුළුව සහ යාපනයේ තිස්ස විහාරය පිළිබඳව සාකච්ඡා කළේ. තුරන් සරණයි සරණයි. තුරන් සරණයි බොහොමත් පිං ඔබතුමාටත්.